අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සපයන බවට පැවසෙන බන්ධනාගාර නියාමකවරයෙකු ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවටයි වාර්තා වන්නේ. දෙහිවල වෛද්‍යපාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ගල්කිස්ස ප්‍රදේශයේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මැගසින් බන්ධනාගාරයේ සිරදඬුවම් පිළින පුද්ගලයෙකු WhatsApp දුරකථන ඇමතුමක් මගින් ස්ථානයක් පිළිබඳව තොරතුරු ලබා දී ඇති අතර ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල වනාත පාරේ තවත් පුද්ගලයෙකුට ලබා දීමට නියමිත බවත් සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටද ඒ අනුව නව සැලසුමක් සකස් කර තිබෙනවා. එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සැකකරු අසලට පැමිණ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී අවට රැක සිටි ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවටගත් නියාමකවරයා පසුගිය ජනවාරි මාසයේදී බන්ධනාගාරයේ සේවයට පැමිණිය යුතු බවත් ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවටත් වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වන අතර සැකකරු තංගල්ල බෙලියත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.